2026 A level ලියන ළමයි බහුතරයක් මගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි සර් දැන් අවුරුදු කීපයක් අපි පන්ති ගියා A level වලට. අවුරුදු ගාණක් පන්ති ගිහිල්ලා තාම මට යාන්ත්‍ර විද්‍යාව බෑ. තාම මට දෝලන තරංග පාඩම බෑ. අපිට මේ පාඩම ඉගෙනුවා තාමත් මට මේ පාඩමේ ගාණක් හදාගන්න බෑ. මම ඉන්නේ බිඳුව level එකේ. තව එක්සෑම් එකට මාස 9ක් වගේ තමයි තියෙන්නේ. තව එක්සෑම් එකට මාස 9ක් වගේ තියෙන්නේ. තාමත් මට බෑ. මම කොහොමද මේක ගොඩ දාගන්නේ? උඹලගේ ප්‍රශ්නේ යන්නේ ඒකයි ළමයි. අද මම උඹලට කියලා දෙන්න යන්නේ තමන් අද මොන මට්ටමක හිටියත් භෞතික විද්‍යාව සුපිරි එකක් ගන්න ලෙවල් එකට කොහොමද ෆිසික්ස් ගොඩ දාගන්නේ කියලා. අද ඉන්න මට්ටම අමතක කරන්න ළමයිනේ සත පහක වැඩක් නෑ. එකෙන් ඉන්න තත්ත්වේ නෙමෙයි වැදගත්. අද ඔයා මම මේ කියන එක අහලා වැඩ කරනවද නැද්ද කියන එකයි වැදගත්. භෞතික විද්‍යාව ඕනම පාඩමක් සුපිරියට ගොඩ දාගන්න පියවර කීපයක් තියෙනවා. පළවෙනි පියවර තමයි ඉගෙන ගන්න. ඉගෙන ගන්න ළමයි. ඒ පාඩම ඔයා ඉගෙන ගන්න ඕන. අංක 2 පළවෙනි එක ඉගෙන ගන්න. අංක 2 තමයි ළමයි. අංක 2 තමයි ඉගෙනගෙන ඉවර වෙලා නිකන් හිටියොත් ෆිසික්ස් ගොඩ දාන්න බෑ. ඉගෙනගෙන ඉවර වෙලා ළමයි ඔයා අවබෝධ කරගන්න ඕන. අවබෝධය කියන එක ගන්න විදිය මම උඹලට කියලා දෙන්න. ළමයි ඕනම භෞතික විද්‍යාව පාඩමක් අවබෝධ කරගන්න තියෙන විදිය සිද්ධාන්තය ඉගෙනගෙන ඉවර වෙලා ඒ සිද්ධාන්තයට අදාළ උදාහරණ ගණන් එකක් දෙකක් හදන්න වැඩි ඕනේ නැහැ. උදාහරණ ගණන් එකක් දෙකක් හදන්න. ඒ තමයි ඒ ඉගෙන ගන්න සිද්ධාන්තය අවබෝධ කරගන්න තියෙන විදිය. අංක 3 පාස් පේපර්ස්. අංක 3 පාස් පේපර්ස් ළමයි එතෙක් මෙතෙක් මේ ඉගෙන ගත්ත සිද්ධාන්තයෙන් ආපු සියලුම පාස් පේපර්ස් ටික කරන්න. මාකින් බල ඒවලේ උත්තර හදාගන්න. වට දෙකක්වත් අඩු ගානේ ළමයි. අර උඹලට කාලය තියෙනවා මාස ගාණක්. වට දෙකක්වත් ළමයිනේ මේ වැඩේ කරන්න. මේ වැඩ ටික මෙන්න මේ අනුපිළිවෙලට කරොත් ඒ භෞතික විද්‍යාව පාඩම ළමයි සුපිරියට ගොඩ දාගන්න පුළුවන්. ඔයා අද ඉන්න මට්ටම අදාළ නැහැ. මම උදාහරණයක් විදියට ගන්නම් ළමයි ද්‍රව ස්ථිතිකය. දැන් මම මේ අලුතෙන්ම භෞතික විද්‍යාව පාඩමක් විදියට අපේ 2026 ළමයින්ට දැන් ළමයි මට පොඩ්ඩක් අසනීප වෙලා තියෙන්නේ. මේක පොඩ්ඩක් මේ කතා කරගන්න පොඩ්ඩක් අමාරු වෙයි නමුත් කතා කරනවා. 26 ළමයින්ට අපි මුලින්ම කරන්නේ ද්‍රව ස්ථිතිකය. දැන් ද්‍රව ස්ථිතිකය අද මුකුත්ම දන්නේ නැති ළමෙක් ඉන්නවා. ඒ ළමයා ද්‍රව ස්ථිතිකයේ මුකුත් දන්නේ නැහැ. ඒ ළමයා කොහොමද ද්‍රව ස්ථිතිකයේ ගොඩ දාගන්නේ? අංක 1 ළමයා ඉගෙන ගන්න. අංක 1 ළමයා ඉගෙන ගන්න ඕන. ඒකට ඕන ගුරුවරයෙක්ගේ වීඩියෝ එකක් පාවිච්චි කරන්න පුළුවන් ළමයි. නැත්නම් වීඩියෝස් ඕනෙත් නැහැ. තමන් ගාව නෝට් එකක් තියෙනවා නම් නෝට් එක බැලුවා ඉගෙන ගත්තා. තමන්ගේ පන්තියේ නෝට් එකේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට ළමයි පාස් පේපර් එකකම තියෙන උදාහරණ වර්ගීකරණය කරපු MCQ ඕන තරම් උඹලා ගාව තියෙනවා. වර්ගීකරණය කරපු MCQ 5ක් 6ක් කරනවා. ඒ අදාළ සිද්ධාන්තේ ඒක කරාට පස්සේ උඹලට ඒ අදහස ළමයි තේරෙනවා. දැන් හිතන්න ද්‍රව ස්ථිතිකයේ පැස්කල්ගේ මූලධර්මය. පැස්කල්ගේ මූලධර්මය ඉගෙනගෙන ඉවර වෙලා ඔයා මොකද්ද කරන්නේ? ඔයා ළමයි ද්‍රාව පීඩක මූලධර්මයේ තියෙන ගාණක් දෙකක් හදනවා. හරිද? ද්‍රාව පීඩක මූලධර්මයේ තියෙන ගාණක් දෙකක් ඔයා හැදුවට පස්සේ ඔයාට ඒ ගැන හොඳ අවබෝධයක් එනවා. ඔය ළමයි අවබෝධය කියන එක හරි. දැන් ඉවරයිද? නෑ ඊට පස්සේ මොකද්ද කරන්න ඕන? ගන්න වර්ගීකරණය කරපු MCQ සහ EQ. ගන්න වර්ගීකරණය කරපු MCQ සහ EQ, SCQ වහනේ ප්‍රැක්ටිකල් වලින්නේ. ඒ ටික පැත්තකින් තියන්න. ළමයි අංක 1ට ගන්න වර්ගීකරණය කරපු MCQ. අදාළ සිද්ධාන්තයෙන් එතෙක් මෙතෙක් ඇවිල්ලා තියෙන වර්ගීකරණය කරපු MCQ පළවෙනි වටේ ඔයා කරන්න. කරන්න මෙන්න මෙහෙමයි. ටයිමින් තියලා වෙන මොකුත් නෑ ළමයි. ඒව ඕනේ නෑ. ඔයා අදාළ සිද්ධාන්තයේ නෝට් පොතත් ළඟින් තියාගන්න. නෝට් එකේ උත්තර නෑනේ. ඔයා හොඳට ප්‍රශ්නය කියවලා ඔයාගේ දැනුමෙන් ඔයා ඉගෙනගත්ත සිද්ධාන්තය දාලා මේක විසඳන්න උත්සාහ කරන්න. තමන්ගේ දැනුමෙන්. ඔයා එහෙම ඕක විසඳන්න උත්සාහ කරලා හිතන්නකෝ පළවෙනි පාර වැරදුණයි කියලා. කමක් නෑ ළමයි. ඒ වෙලාවෙම උත්තරේ බලන MCQ එකේ හරි මට වැරදුනා. විවරණ බලන්නේ. ආයි පාරක් කොහොමද මේක හදන්නේ කියලා උත්සාහ කරන්න. පැයක් හරි අරගෙන හිතන්න. පැයක් හරි අරගෙන හිතන්න. ඔහොම ළමයි දෙතුන් පාරක් try කරද්දී ඕනම බూరు පැටියෙත් තේරෙනවා. හරි මේක හදන්නේ මෙහෙමයි කියලා. ඔයා හිතන්නේ එහෙම හිතලා තේරුන්නේ නැහැ කියලා.
5-6 පාරක්ම try කරලා Tamanට තේරුනේ නැහැ. ඒ වගේ වෙලාවට විවරණයක් පොඩ්ඩක් පෙරලලා බලන්න මම කොහොමද මේක කරන්නේ කියලා. එතකොට ඔයාලට තව ටිකක් හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මේ ගැන. ඔය විදිහට ළමයි ඔයාට පුළුවන් මේ වෙලාවේදී MCQ මෙන්න මේ අදාළ කොටසෙන් ආපු සියල්ලම කරන්න. ඊළඟට MCQ කරලා මදි. MCQ කරලා මදි ළමයි අපිට ඊට පස්සේ පුළුවන් පාස් පේපර්ස් වල අවිල්ලා තිනවා මේ අදාළ සිද්ධාන්තයෙන් කොටස්. දැන් සමහර වෙලාවට ළමයිනේ අදාළ එක සිද්ධාන්තෙන් ද්‍රවස්ථිතිකයෙන් ආපු රචනා තියෙනවා. ඔයා එක පාඩමක්ම ඉගෙනගෙන මේ වෙලෙට ගියොත් පාස් පේපර්ස් ක්වෙස්චන්ස් කියන ඒවා හොයාගන්න පුළුවන්. තමන්ට ඉගෙනගත්ත කොටසට දාලා තනි පාස් පේපර් ප්‍රශ්න නැත්තම් තමන්ගේ පන්තියේ ටියුට් එකක වෙන්න පුළුවන්. තමන්ට ගුරුවරයා දීපු ටියුට් එකක් වෙන්න පුළුවන්. ඒවල නමයි මේ පාඩම් කොටසට දාලා ප්‍රශ්න තියෙනවනේ. ඒයින් 10ක් විතර හදන්න. එහෙම කරත් මේකම තමයි වෙන්නේ. මම මේ පාස් පේපර්ස් අල්ලගන්න කියලා කියන්නේ තමන්ට එතකොට ළමයි එක්සෑම් එකේ අහන රටාව ගැනත් හොඳම අවබෝධයක් ලැබෙනවා. ඔයාට පුළුවන් ඊට පස්සේ පාස් පේපරේ මේ අහලා තියෙන කොටස් ටික ඒ රචනා ටික ළමයි ටයිමින් තියන්න උවමනාවක් නැහැ. එක වටයක් කරන්න. තමන්ට තනි එසේ ක්වෙස්චන්ස් හොයාගන්න පුළුවන් නම් පළවෙනි වටේ ටයිමින් තියන්න නැතුව කරන්න. දෙවෙනි වටේ ළමයි ඒ ප්‍රශ්න ටිකම නැවත පාරක් ටයිමින් තියලා කරන්න. එතකොට මේ විදිහට ඔයා මේ අනුපිළිවෙලට ඕනම පාඩමක් ගොඩ දාන්න යනවා නම් ඔයාට පුළුවන් මේ පාඩම් ගොඩ දාගන්න. ළමයි තව එක දෙයක් තියෙනවා උඹලා ගොළුවේ තියෙන්න ඕන. ඒ තමයි අන්තිම මොහොතේ සමහර දේවල් පුරුදු වෙන්න අපිට අමාරුයි. එකක් තමයි ලඝු. අද ඉඳලා මේ දැන් ඉඳලා ලඝු වලින් සුළු කිරීම කරන්න ඉගෙන ගන්න. ලඝු විසඳන්න ඉගෙන ගන්න. හරිම සරලයි. ලඝු වලින් ಗುಣ කරන්නේ කොහොමද අඩු කරන්න ඕන කොහොමද කියන එක විතරයි උඹලා දැනගන්න ඕනේ වෙන මුකුත් දැනගන්න ඕනේ නැහැ. ඒ නිසා ඒ දෙක ඉගෙන ගන්න. තමන් සුළු කරන හැම සුළු කිරීමක්ම ලඝු වලින්ම කරන්න. භෞතික විද්‍යාව ඕනම පාඩමක් ගොඩ දාගන්නේ මෙන්න මෙහෙමයි ළමයි. කවුරු මොනවා කිව්වත් මේ වෙලාවේ තමන් බිඳුවේ හිටියත් 26 ළමයි හිතට ගන්න ඕන. තමන් මේක ගොඩ දානවා නම් ඉන්න මට්ටම දාලා නැහැ. අද පටන් ගන්න තමන්ගේ ගමනක් යන්න ළමයි. හරිද? මේ වෙලාවේ පන්තියේ තමන්ගේ යාළුවෝ පට්ට ඉස්සරහට ගිහිල්ලා ඉන්නව වෙන්න පුළුවන්. මේ වෙලාවේ තමන්ගේ ජීවිතේ අනිත්තුම් පට්ට තැන්වලට ගිහිල්ලා ඉන්නව වෙන්න පුළුවන්. ඒ වුණාට අපි මේක කරන්න එපේ. මේක අපි කරොත් තමයි බං අපිට දෙයක් ලැබෙන්නේ. ඒ නිසා අපි මේක කළ යුතුයි. අන්තිමේ දුක් වෙන්න තියාගන්න බෑ මේක. අන්තිම මොහොත බෑ. අමාරුයි. ඒ නිසා මේක දැන් ඉඳලා කළ යුතුයි. බං උඹලට අන්තිම මොහොතෙත් බෑ කියලා කියන්නේ නැහැ. හැබැයි දැන් පටන් ගත්තොත් බං උඹලා හැම එකෙටම ගොඩ යන්න පුළුවන්. ඒකට උඹලා දක්ෂද අදක්ෂද කියන එක අදාළ වෙන්නේ නැහැ. කන්සිස්ටන්සි කියන එක තියාගෙන හැමදාම උඹලා වැඩ ටික කරනවා නම් ළමයි උඹලට වරදින්නේ නැහැ. ඒ නිසා වැඩ ටික හරියට කරන්න. 26 ළමයි උඹලට දැම්ම අත්තරින්න කිසිම උවමනාවක් නැහැ. යකෝ 25 උන්ටත් තාමත් පුළුවන් නම් ගොඩ යන්න. උඹලා ගැන කවර කතාවද වැඩ කරපල්ලා උඹලට ගොඩ යත හැකි. තෙරුවන් සරණයි.